පසුගිය සතිය කියාගෙන ආපු දේවල් එක්ක බැලුවම අපිට වෙන තර්ජන ගර්ජන අපිට වෙන දේවල් අපි දැක්කා. හොඳ නරක මේවා අනුව අපේ ජීවිත අපි කොහොමද අරගෙන යන්නේ? අපි නරකට වැටෙන්නේ ඇයි? නරකට වැටෙන්නේ යක්ෂයා නිසා. යක්ෂයා මේ සුන්දර ලෝකයක් පෙන්වනවා අපිට. ක්‍රිස්තුස් වහන්සේව එදා දින 40ක් निराහාර වෙලා ඉඳලා යාඥා කරලා එළියට එනකොටම යක්ෂයා පෙන්වන සුන්දර ලෝකයක් බලන්න. මේ ලෝකයේ අයිතිකරුවා මමයි මේක මම ඔබට දෙනවා ඔබ මට වන්දනාමාන කරු. අපි වැඳලා ඇති හිස්සේ කෙස් ගන්නට යක්ෂයාට. ඇයි මේ හොඳ දේවල් ගන්න? හොඳ ෆෝන් ගන්න අපි යක්ෂයාට වැඳලා ඇති. හොඳ කම්පියුටර් ගන්න යක්ෂයාට වැඳලා ඇති. හොඳ කාර් ගන්න යක්ෂයාට වැඳලා ඇති. හොඳ ආහාර ගන්න යක්ෂයාට වැඳලා ඇති. හොඳ සතුටක් ගන්න අපි යක්ෂයාට වැඳලා ඇති. හැබැයි අපි ඉන්නේ දෙවියන්ගේ පැත්තේ කියලා හිතාගෙන ඉන්නේ. වන්දනාමාන කරන්නේ යක්ෂයාට. වැරදි දේවල්ට අනුබල දෙන අපි යක්ෂයා තුල ජීවත් වෙන යක්ෂයාගේ සමාජිකයෝ. එතනින් ඉවත් වෙන්න. මේ මෙම්බර්ෂිප් එක ගලවලා දෙන්න. ඔයා මරගෙන යන්න. ඔබ මරගෙන ඵලයන් ඔය දහජරාව. අපි දෙවියන්ගේ දරුවෝ හිතා ගන්න උදේ පාන්දර නැගිටගෙන අපි මෙතනින් එහාට යන්නේ නැහැ. අපි වරදට යන්නේ අපිව ගලවන්න පුළුවන් ස්වාමීන් වහන්සේට පමණයි. ඒ ගැලවීම තියෙන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලින් දෙවියන්ට පමණයි. යක්ෂයාගේ මුලාවට රැවටෙන්න එපා. වැරදට අහු වෙන්න එපා. යහපත් ජීවිතයක්ම ගත කරමු. පසුත් ඇවිල්ලි වී සිත හරවා ගන්න. දේව රාජ්‍යය ආසන්නයි. යහපත් දවසක්. යස් පිටයි.